හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ Infin English YouTube channel එකට. ඉතින් අද මම විනාඩි 10න් tensors ටික මතක් කර දෙන්න තමයි යන්නේ. ටංගලගේ බලමු. right. මුලින්ම tensors කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. හරිද? tensors කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාපදවල verbs වල කාලය ගැන කතා කරද්දී අපි tensors ඇසුරෙන් තමයි කතා කරන්නේ. හරිද? ඒතකොට tensors ගන්නේ ක්‍රියාපදයක කාලය ගැන කතා කරන්නේ. හරිද? එතකොට එහෙම ගත්තට පස්සේ තියෙනවා tensors වර්ග ප්‍රධාන tensors වර්ග හතරක්. හරිද? අංක 1 තමයි simple tensors. right? අංක 2 continuous tensors. continuous tensors. ඊට පස්සේ perfect tensors කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ නමයි එකතු කරලා හැදෙනවා වචනයක් මොකද්ද වචන දෙකක් perfect continuous කියලා. අන්න tensors වර්ග හතර. මේ දැන් මෙච්චර කල් ගාලා කටපාඩම් කරන්න දිනේ දැන් කටපාඩම් කරන්න ඕන නෑ. ඔන්න tensors ප්‍රධාන වර්ග හතරයි simple, continuous, perfect. මේ නම් දෙකම එකතු කරන්න perfect continuous. ඉතින් එතකොට ඔය මම දැන් tensors වර්ග හතරක් ලියුවනේ. මේ හැම tense එකකටම තුන් දෙනා ගන්න ඉන්නවා. හරිද? ඒ තමයි අපි දන්න ඔයාලා හොඳටම දන්න ඕනේ present එකක් තියෙනවා නේද? ඊට පස්සේ past එකක් තියෙනවා. ඊට පස්සේ future එකක් තියෙනවා නේ. නම් මේ හැම එක්කෙනාටම present එකක් තියෙනවා, past එකක් තියෙනවා, future එකක් තියෙනවා. හරිද? present, past, future. මෙතන present, past, future. මෙතන present, past, future. අනේ ඉතින් ඔන්න ඔහොම තමයි ඉංග්‍රීසි වල tensors 12ක් හැදුනේ. ඔන්න සරලව කිව්වා. හරිද? ඒ කියන්නේ tensors ප්‍රධාන tensors නම් හතරක් තියෙනවා. simple, continuous, perfect, perfect continuous කියලා. ඒ හැම tense එකකටම present එකට එකක් තියෙනවා. නේ වර්තමාන කාලේ හැදෙන එකක් තියෙනවා, අතීත කාලේ හැදෙන එකක් තියෙනවා, අනාගත කාලේ හැදෙන එකක් තියෙනවා. එහෙම වෙන්න බෑනේ. ක්‍රියාපද කිව්වට පස්සේ වර්තමාන කාලේ ගැන ක්‍රියාපදයක් තියෙනවා, අතීත කාලේ හැම ක්‍රියාපදයක් තියෙනවා, අනාගත කාලේදී ක්‍රියාපදයක් තියෙනවනේ. ඒ නිසා හැම tense එකකටම present, past, future කියන කට්ටිය ඉන්නවා. එහෙම තියෙන්න බෑනේ. නැත්තම් බෑනේ. හරි. එතකොට මම මෙතන මෙහෙම කියන්නම්කෝ. දැන් ඕන දන්නවද? ඔයාලා ඕන නෝට් එකක් දාගන්න පුළුවන්. හරි. අපි මේ simple present පළවෙනි එක simple present එකේදී කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී මෙන්න මේ දේවල් කරන දේවල් පුරුද්දක් විදිහට කරන දේවල් ඉබේ සිදුවන දේවල් තව තමයි ගන්න පුළුවන් අපිට ඒ කියන්නේ දැන් ඔය අර විශ්වීය සත්‍ය දේවල් තියෙන්නේ ඉර මේ නැගිටින් පායනවා පෘථිවිය සූර්යයාට කැරකෙනවා අන්න ඒවා අපි විතරම කතා කරන්නේ simple present එකෙන් සාමාන්‍යයෙන් කරන දේවල් සිදුවන දේවල් right ඊට පස්සේ අපි simple past එකේදී කතා කරන්නේ මේ වෙනකොට දැන් ඒක ඉවරයි completed හරිද කරපු දේවල් කෑවා බිව්වා තේරුණාද ගියා අන්න ඒ වගේ verbs simple past එකේදී කතා කරනවා simple future එකේදී කතා කරන්නේ අපි කරයි කියලා හිතන දේවල් කරයි එහෙම නැත්නම් කරાવી නේ මම ගෙදර එනකොට උයයි ඒ වගේ නිකන් හරිද හරිද බල්ල බුරයි like that හරිද ඊට පස්සේ මෙන්න මෙතන බලන්න continuous එකේදී කියන්නේ හරිද continuous එකේදී කියන්නේ continue වෙනවා කියන අර progressive ගතියක් තියෙනවනේ ඒ කියන්නේ අර දිගට වෙන බවක් හංග වෙනවනේ අන්න එහෙනම් මතක තියාගන්න අපි continuous වලදී කතා කරන්නේ නිකන් කරන දේවල්ක් කරපු දේවල්ක් ඒව නෙමෙයි එක දෙයක් අපි එහෙම කියන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කර ඉන්නවා කියලා අන්න ඔන්නෝක තමයි අපි present continuous එකේදී කතා කරන්නේ. කර ඉන්නවා කියන දේවල්. මම දැන් වාඩු ගන්න ඉන්නවා. තේරුණාද? මේ වෙලාවේ පාරේ වාහන ගමන් කර තියෙනවා. අන්න ඔය දේවල් තමයි අපි continuous එකේදී කතා කරන්නේ. එතකොට මේ present නම් කර ඉන්නවා කියනවා. අතීත කාලෙත් එහෙම කියන්න පුළුවන් නේද අපිට? ඇයි ඉතින් අපිට අතීත කාලෙදි යම් වෙලාවක දෙයක් කර ඉඳී කියලා කියන්න පුළුවන් නේ. මම ඊයේ ටීවී බල සිටියා. like that නේ. එහෙනම් එතකොට එහෙම කියන්න පුළුවන් ඒක තමයි past continuous කියලා කියන්නේ. ඊට පස්සේ ඉතින් වර්තමානයේත් ගත්තා නම් අතීතයේත් ගත්තා නම් අනාගතයේත් අපිට ගන්න පුළුවන් නේ. මම හෙට නිකන් ටීවී බල ඉඳීවි අපිට එහෙම කියන්න පුළුවන් නේද? එනවා අනාගත කාලෙත් මොනවා හරි future එකෙත් මොකක් හරි point එකකදී එහෙම දෙයක් වෙයි කියලා කියන්න පුළුවන් අපිට නේ. අන්න ඒ නිසා අපි එතෙන්ද කියනවා ඒ ක්‍රියාපදේ කර සිටීවි කියලා නේ. හරි. ඊට පස්සේ මෙතන perfect කියලා තියෙනව නේද? හොඳට මතක තියාගන්න අපි perfect කියන්නේ හරිද මේ දැන් කරන දේවල් නෙමෙයි අපි නිතරම perfect එකේදී කතා කරන්නේ completed දේවල් ගැන සම්පූර්ණ වෙච්ච දේවල් ගැන හැබැයි මෙහෙමයි හරිද
ඔයා නිකන් හිතන්නකො මෙහෙම එකක්. මෙන්න මේ වෙනකොට වර්තමාන කාලයේ වෙද්දී ඔයා කලින් කරලා තියෙනවා නම් මොනවා හරි අපි හිතන්නකො මෙහෙම මම සිරීපාදේ ගිහිල්ලා තියෙනවා. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. මම මීට කලින් ටෙන්සර්ස් ඉගෙනගෙන තියෙනවා. අන්න එහෙම කර ඇත්ත කියලා අදහස් වෙනවනේ. එයා මේ දේ කර ඇත්ත කරලා තියෙනවා. කර ඇත්ත අන්න එහෙම තියෙනකොට අපි අරගෙන පර්ෆෙක්ට් කියනවා. හරිද? හැබැයි මේ විදිහට කරපු නිසා අපි ඒකට කියනවා present perfect. මොකද්ද? present perfect. ඊට පස්සේ තියෙන present perfect එක තියෙනවා. නේ මම ඒවා ලිව්වේ නෑ හරිද? past perfect එක තියෙනවා. ඊට පස්සේ future perfect එක තියෙනවා. දැන් present perfect එකේදී කතා කරන්නේ අපි මේ වෙනකොට කරලා තියෙන දේවල්. හරිද? කරන කියන දේවල්. කරන තියනවා කියන දේවල්. හරිද? past perfect එකේදී කතා කරන්නේ මේ වෙද්දි නෙවෙයි. අතීත කාලයේ තවත් ක්‍රියාවකට කලින් කරලා තිබිච්ච දේවල්. තේරුණාද? ඒ කියන්නේ අතීත කාලේ යම් වෙලාවකට කලින් කරලා තිබ්බ දෙයක් ගැන කතා කරනකොට අපි past perfect එක use කරනවා. හරි. එතකොට අපි කියන්නේ කරලා තියෙනව නෙවෙයි කොහොමද? කරලා තිබුණා කියලානේ නේද? නේ? සර් පන්තියට එන්න කලින් මම වැඩ ටික ඉවර කරලා තිබුණා. අනේකද? රයිට්. ඊට පස්සේ උදේ future perfect එකේදී අපි කියන්නේ මෙහෙම එකක්. වර්තමානයේදීත් නෙවෙයි. හරිද? අතීතයේදීත් නෙවෙයි අනාගතයේදී යම් මොහොතකට කලින් යම් දෙයක් කරලා තියෙවි කියලා. ඒ කියන්නේ හිතන්නකෝ 2030 වෙනකොට හරිද? 2030 වෙනකොට මට කියන්න පුළුවන් මෙහෙම මම බිල්ඩින් එකක් හදනවා. දැන් තාම මේ මුල හරියි. ඒතර මට කියන්න පුළුවන් 2030 වෙද්දි මේ වෙනකොට මේක මම හදලා ඉවර කරලා තියෙවි නේ. මේක හදලා තියෙවි. එහෙම කියන්න පුළුවන් නේ. හදලා තියෙවි. හැබැයි 2030 දී හදන්නේ නැහැ. ඒ වෙනකම් හදනවා. මෙතෙන්දී ඉවර වෙනවා. නිතරම completed actions තමයි අපි perfect එකේදී කතා කරන්නේ. තේරුණාද? ඊට පස්සේ අවසානයේ කෙනා. ඒ perfect continuous. ඒ මෙහෙමයි. මෙහෙම හිතන්නකෝ. right? දැන් අපි perfect එකේදී කතා කරන්නේ කරපු දේවල්නේ. කලින් මොනවා හරි වෙලාවට කලින් කරලා තිබිච්ච දේවල් ගැනනේ. තිබුණ දේවල් ගැන, තිබිච්ච දේවල් ගැන නැත්නම් තියෙවි කියන දේවල් හරිනේ. perfect එකේදී කතා කරන්නේ perfect continuous එකේදී කතා කරන්නේ මෙහෙම දේවල්. හරිද? නිකන් හිතන්නකෝ මේ අපි ගමුකෝ නිකන් වැදගත්ම දේ මම මෙතන කියන්නම්. මුලින්ම තියෙන්නේ present perfect එකනේ. මොකද present past future කොහොම නෙන්නේ. දැන් present perfect continuous එකේදී අපි සාමාන්‍යයෙන් පුතේ මේක වැඩිපුරම use කරන්නේ අර ක්‍රියාවක් වෙච්ච කාල පරාසය duration එක කියන්න අපි මේක භාවිතා කරනවා. හරිද? මම පැය දෙකක් තිස්සේ උගන්වමින් ඉඳලා තියෙනවා. දැන් හිතන්නකෝ ඔන්න මම යාළුවෙක් මම කෝල් එක ගහන යාළුවෙක්ට. හරිද? මචං මං එනවා මට විනාඩි 10ක් දීපන්. මං දැන් ඉන්නවා තාමත් ඉන්නවා. අතීත කාලේ මං දැන් දින්න පටන් ගත්තේ නැහැ කලින්. තාමත් ඉන්නවා. මං කියනවා බලා යකෝ මු 10න් එනවා තාම පැය දෙකක් මං පැය දෙකක් තිස්සේ බලන් ඉන්න ඕනේ. මං පැය දෙකක් තිස්සේ මම මෙතන හිටගෙන ඉඳලා තියෙනවා. මු තාමත් නැහැ. අන්න එහෙම අපි කියනවනේ. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා කියලා. නිකම්ම කරලා තියෙනවා නේ කරමින් ඉඳලා තියෙනවා කියලා. අන්න ඕක තමයි අපි මෙන්න මේ perfect continuous වලදී කතා කරන්නේ. ඒ කියන්නේ අර මොකක් හරි ක්‍රියාවක මේ වෙච්ච කාලපරාසය duration එක. හරිද? එතකොට දැන් present perfect එකනේ. past perfect continuous එකේදී කතා කරන්නේ ඉතින් මෙයාගේ අතීත කාලේ. ඒ කියන්නේ අර අතීත කාලේ යම් වෙලාවක් වෙද්දී තව දෙයක් කර ඉඳලා තිබුණා කියලා කියන්නේ. හරිද? නිකන් එතකොට එතන අපිට ක්‍රියාපදේ ගන්නේ මෙහෙමයි නේ. කරමින් ඉඳලා තිබුණානේ. අතීත කාලේනේ. පැහැදිලිද? තේරුණාද? අර නිකන් මිතුරු මර හිමිලා මම යාළුවෙක් එනකන් පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තිබුණා. දැන්ද ඉන්නේ තාම ඒතොරේ ඇක්ෂන් එක කම්ප්ලීට්. හරිද? ඒක මම අර දිගට කරපු එකක් මම එහෙම කර කියලා කියනවා. පැහැදිලිද? මෙතනදී කතා කරන්නේ එහෙම ගන්න නෙවෙයි. නිකම්ම කරලා තියෙනවා. මෙතනදී කතා කරන්නේ ඒ දේ කර ඉඳලා තියෙනවා කියලා. පැහැදිලිද? එහෙනම් ඉතින් ආගේ ෆියුචර් එකේදීත් හරි ලේසි. ෆියුචර් පර්ෆෙක්ට් කන්ට්‍රෝල් එකේදී වෙන්නේ මොනවා හරි දෙයක් ඔයා අතීත කාලයේ යම් වෙලාවක් 2030 වගේ වෙද්දි ඔයා ආයේදී දිගට කර ඉඳලා තියෙනවා කියන අදහස තමයි මේ ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියස් වලින් එන්නේ. පැහැදිලිද? ඒතර අපි කියන්නේ කරමින් ඉඳලා තියෙවි කියලා නේ. මම යාළු වෙනකම් පැය දෙකක් තිස්සේ හරිද? රැඳී සිටීමෙන් ඉඳලා තියෙවි. තේරුණාද වැඩේ? හැබැයි යාළු වෙද්දි මම අර පැය දෙකක් තිස්සේ ඉඳලා තියෙනවා. පැහැදිලිද? ඉතින් ඔන්න ටෙන්සර්ස් 12 උදාහරණයක් දෙක කිව්වා. හරිද? ඉතින් පුළුවන් තරම් කෙටියෙන් මම කියන්නුවේ. හරිද? තේරෙන්න හරි සරලව කියන්නුවේ.
ඉතින් මේ tenses simple tenses ටික වෙනම continuous tenses ටික වෙනම perfect ටික වෙනම perfect continuous ටික වෙනම English sentences අරන් example විදිහට මම වෙන වෙනම video series එකක් දානවා. ඉතින් පාඩම තේරුණා නම් උගන්වපු විදිහ හොඳයි නම් like එකක් දාන්න, කැමති නම් subscribe කරන්න, notification එකත් on කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. හේතුව video එක දැම්මට පස්සේ අටක් ගාලා බලන්න පුළුවන්. එහෙනම් thanks for watching my video. Let's meet again soon. Thank you.